සුබ දවසක්. මෙම වසරේ මැයි මාස අවසානයේ සහ ජුනි මාස මුලදී සිදුවීමට නියමිත වසර 12කට පසු සිදුවන ප්‍රබල ගුරුමාරුව ඔබට බලපාන්නේ කෙසේද? ජුනි මාස 2 වෙනිදා ගුරු ග්‍රහයා මිථුන රාශියේ සිට තමාගේ උච්චතම රාශිය වන කටක රාශිය වෙත පිවිසීම සිදු වෙනවා. දෛවීය සන්දිස්ථානයක් සනිටුහන් කරමින් සුබවාදීත්වයේ සහ ප්‍රඥාවේ ග්‍රහයා වන සුරගුරු බ්‍රහස්පති වසර 12කට පසු තමාගේ උපරිම බලය පෙන්වන කටක රාශියට ජුනි මාස 2 වෙනිදා සම්ප්‍රාප්ත වෙනවා. ගුරු දුටු තැන කෝටියක් දෝෂ භංග වේ යන කියමන යථාර්ථයක් කරමින් ඔබේ ලග්නයට මේ ප්‍රබල ගුරුමාරුව බලපාන්නේ කෙසේද කියා විමසා බලමු. මේෂ ලග්නය. ගුරු 4 වෙනිදාට පැමිණීමෙන් පසු දේපල වාහන ලාභ සහ නිවසේ අලුත් වැඩියා කටයුතු වලට ඉතාම සුබයි. මවගෙන් උදව් උපකාර හිමිවන අතර රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්නට ඔබට පුළුවන්. වෘෂභ ලග්නය. 3 වෙනිදාට පැමිණෙන ගුරු ඔබගේ සහජ දක්ෂතා සහ නිර්මාණශීලීත්වය ඉහළ නංවනවා. කෙටි ගමන් විමන් සහ සහෝදර සබඳතා වර්ධනය වන අතර අලුත් ව්‍යාපාර ආරම්භීමට සුබ කාලයක් ඔබට උදා වෙනවා. මිථුන ලග්නය. දෙවැන්නට පැමිණෙන ගුරු මූල්‍යමය වාසි සහ ධන වාසනාව ඔබට රැගෙනවා. වචනය බලවත් වන අතර පවුලේ අය සමග පැවති අමනාපකම් දුර වෙලා රැකියාවේ ස්ථාවර භාවයක් ඔබට ඇති වෙනවා. කටක ලග්නය. මෙම ලග්නයට ගුරු පැමිණ උච්ච වීමෙන් ඔබගේ පෞරුෂය සහ ගෞරවය ඉහළ යනවා. වසර 12කට පසු උදාවන ස්වර්ණමය යුගයක්. අධ්‍යාපනයට සහ විවාහ කටයුතු වලට ඉතාම සුබයි. සිංහ ලග්නය. ගුරු 12 වෙනිදාට පැමිණීමෙන් විදේශ ගමන් බලාපොරොත්තු වන ඔබට ඉතාම සුබ කාලයක්. ආගමික සහ පුණ්‍ය කටයුතු වලට සිත යොමු වෙනවා. නමුත් අනවශ්‍ය විද්‍යම් පාලනය කර ගැනීමට ඔබ වග බලාගත යුතුයි. කන්‍යා ලග්නය. 11 වෙනිදාට පැමිණෙන ගුරු ඔබට ලාභ යෝග උදා කරනවා. පැවති බාධා ඉවත් වෙලා ආදායම් මාර්ග විවෘත වෙනවා. මිතුරන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් නොඅඩුව උදව් උපකාර ඔබට ලැබෙනවා. තුලා ලග්නය. 10 වෙනිදාට ගුරු පැමිණීමෙන් වෘත්තීය ජීවිතයේ විශාල පෙරලියක් සිදු වෙනවා. නව රැකියා අවස්ථා මෙන්ම තනතුරු ලාභ ඔබට හිමි වෙනවා. එමෙන්ම සමාජයේ ප්‍රභූන්ගේ ඇසුර ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. වෘශ්චික ලග්නය. 9 වෙනිදා වන භාග්‍ය ස්ථානයට ගුරු පැමිණීමෙන් ඔබට වාසනාව උදා වෙනවා. උසස් අධ්‍යාපනයට සහ දුර බැහැර ගමන් වලට සුබ කාලයක්. පියාගෙන් උදව් සහ ආශිර්වාද නොඅඩුව ලැබෙන කාලයක්. ධනු ලග්නය. 8 වෙනිදාට ගුරු පැමිණියත් ඔබගේ ලග්නාධිපති බැවින් අසුබ ඵල අවම වේ. උරුම හිමිකම් හෝ රක්ෂණ ලාභ ලැබීමට ඉඩ තියෙන්න පුළුවන්. සෞඛ්‍ය පිළිබඳව මදක් සැලකිලිමත් වීම ඔබට හොඳයි. මකර ලග්නය. 7 වෙනිදාට ගුරු පැමිණීමෙන් හංස රාජයෝගය උදා වෙනවා. විවාහය ස්ථිර වීමට මෙන්ම පෞල් ව්‍යාපාර වලින් ජය ගැනීමට ඉතාම සුබ කාලයක්. එමෙන්ම ඔබේ ජනප්‍රියත්වය ඉහළ යනවා. කුම්භ ලග්නය. 6 වෙනිදාට පැමිණෙන ගුරු රෝග සහ සතුරු කරදවලින් නිදහස ලබා දෙනවා. ණය ගනුදෙනු පියවා ගැනීමට හැකි වෙනවා. තරග විභාග වලට පෙනී සිටින්නටත් ඔබට ඉතාම සුබ කාලයක්. මීන ලග්නය. 5 වෙනිදාට ගුරු පැමිණීමෙන් දරු සම්පත්, ප්‍රේම ශබ්ද සහ උසස් අධ්‍යාපන ජයග්‍රහණ ඔබට හිමි වෙනවා. නිර්මාණශීලී කටයුතු වල නිරත වන අයට ඇගයීම් සහ සම්මාන හිමි වෙන කාලයක්. ඉතින් මේ ආකාරයෙන් තමා මේ ගුරුමාරුව ඔබේ ලග්න වලට බලපාන්නේ. මතක තබා ගන්න මේ ප්‍රබල ග්‍රහමාරුව සිදුවන්නේ 2026 ජුනි මාස 2 වෙනිදා. එමෙන්ම මෙම ගුරුමාරුවෙන් පසු ඔබට අත්වන ප්‍රතිඵල තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ගුරුමාරුවෙන් පසු බ්‍රහස්පතින්දා දිනවලදී බෝධි පූජා පැවැත්වීම සහ කහ පැහැති මල් පූජා කිරීමෙන් ඔබගේ මෙම ප්‍රතිඵල තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි බව හරේ මතක තබා ගන්න. ඉතින් වසර 12කට පසු සිදුවන මෙම ප්‍රබල ගුරුමාරුවෙන් පසු ඔබගේ ලග්නයටත් ඔබගේ ජීවිතයටත් යහපත් ප්‍රතිඵල උදා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබට ජයග්‍රාහී දවසක්.